හායි ඉතින් අතත් වෙනද වගේම ආදරෙන් පිළිගන්නවා එල්නස් ඩයරි YouTube channel එකට. අද මං අරගෙන ආවේ මෙරෑන් කුකීස් එහෙම නැත්නම් කිසස්. හරියටම වරදින් නැතුව හදාගන්න රෙසිපි එකක්. මේක ඇවිල්ලා ගොඩක්ම ලීසියෙන් අපිට අඩු ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණයකින් හදාගන්න පුළුවන් ස්වීට් වර්ගයක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලන ගමන් අපි යමු කිසස් හදන විදිය හරියටම ඉගෙන ගන්න. හරි මම මේ මෙරාන් කුකීස් වල මෙතන අරගෙන තියෙනවා බිත්තර ගෙඩි දෙකක සුදු මද. මෙතන තියෙනවා බිත්තර සුදු මද ග්‍රෑම් 60ක්. එතකොට මම සීනි අරගෙන තියෙනවා ග්‍රෑම් 120ක්. ඔයාගේ බිත්තර ප්‍රමාණය වගේ දෙගුණයක් ඔයා සීනි මේකට පාවිච්චි කරන්න ඕනේ. මම තාම සීනි ටික ග්‍රයින්ඩ් කරලා නැහැ. මේ සීනි ටික හොඳටම අතින් අලනකොට මේ විදිහට ඇඟිලි දෙකට ගත්තාම පවුඩර් එක වගේ කැට අහුවෙන්නේ නැති ගානටම ග්‍රයින්ඩ් කරගන්න ඕනේ සීනි ටික. ඒ වගේම තමයි ඔයා පාවිච්චි කරන මේ බීටර් හෝක්ස් හොඳටම ඩ්‍රයි තියෙන්න ඕනේ. කියන්නේ වතුර චුට්ටක්වත් තියෙන්න බෑ. හොඳටම ඩ්‍රයි තියෙන්න ඕනේ. ඒ වගේම බිත්තර සුදු මද දාලා තියෙන මේ බීට් කරන භාජනෙත් වතුර පොඩ්ඩක්වත් නැති වෙන්න හොඳට පිහලා කරලා අරගන්න. නැත්තම් මෙරෑන් කුකීස් එක හරි විදිහට එන්නේ නැහැ. අපි බලමු. තව දෙයක් ඔයාලට තව මේකට අවශ්‍ය වෙනවා දහි බිංදු 2-3ක් විතර. මේ ප්‍රමාණයට දහි බිංදු 2ක් තිබුණොත් හොඳටම ඇති. ඔයාලට ඒ වෙනුවට ක්‍රීම් ඔෆ් ටාටා වුණත් යූස් කරන්න පුළුවන්. ඉතින් මම ආද යූස් කරන්නේ ලයිම් ඩ්‍රොප්ස් 2ක්. බලන්නකෝ මම සීනි ටික ග්‍රයින්ඩ් කරගත්තා. බලන්න හොඳටම පවුඩර් එකක් වෙන්නම සීනි ටික ග්‍රයින්ඩ් වෙලා තමයි තියෙන්නේ. බීටර් එක මීඩියම් ස්පීඩ් එකට දාලා බිත්තර සුදු මඩ ටික හොඳට බීට් කරගන්න ඕනේ. බිත්තර සුදු මද බීට් කරන්න පටන් ගන්නකොට ඔයාගේ oven එකත් ප්‍රීහීට් වෙන්න දාගන්න. සෙල්සියස් අංශක 100ට විනාඩි 10ක් විතර ප්‍රීහීට් වෙන්න දාගන්න. ඒ වෙලාව ඇති වෙනවා ඔයා බිත්තර සුදු මද එක බීට් කරලා ඉවර වෙන වෙලාවත් එක්ක ඒක හරියනවා. ඔයාලගේ oven එකේ සෙල්සියස් අංශක 100ට අඩුවෙන් දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සෙල්සියස් අංශක 90ට 95ට වගේ දාගන්න එකත් ගොඩක් හොඳයි. පුළුවන් නම් ඒ ගානට ප්‍රීහීට් කරගන්න. මෙන්න මේ පදමට එනකන් තමයි බිත්තර සුදු මද ටික බීට් කරගන්න ඕනි. දැන් අපි මේකට සීනි එකතු කරගන්න යන්නේ. සීනි එකතු කරගන්නකොට සීනි මේස හැඳි භාගයක් වගේ ප්‍රමාණයක් තමයි එකපාරකට එකතු කරන්න ඕනේ. සීනි ගොඩක් දාගන්න එපා. මේ වගේ සීනි පොඩ දාන ගමන් ඔයා මීඩියම් ස්පීඩ් එකේම බීට් එක තියාගෙන බීට් කරගන්න. දැම්ම ස්පීඩ් එක වැඩි කරන්න යන්න එපා. ඉතින් සීනි ටිකක් එකතු කරාට පස්සේ මම මේකට දහි බිංදු 2ක් විතර එකතු කරගන්නවා. ඔයාට මේක සීනි එකතු කරන්න කලින් උනත් දාගන්න පුළුවන්. බිත්තර සුදු මදයකට බීට් කරන්න පටන් ගන්න කලින්ම දාගන්නත් පුළුවන්. දහි බිංදු 2. ඔයාට කැමති විදිහකට ඒක එකතු කරගන්න පුළුවන්. හරි දැන් මම මේකට සීනි ඔක්කොම ටික මගේ දාගෙන ඉවරයි. දැන් මම මේක හයි ස්පීඩ් දාලා
ස්ටිෆ් පීක්ස් එනකන්. ඒ කියන්නේ අපි අපේ බීට් එක අපේ බැටර් එකෙන් උඩට ගත්තාම ටිකන් අර උලක් වගේ එකක් හිටින ගානට එනකන් ග්ලොසි ගතියට උලක් වගේ එන ගානට එනකන් මේක බීට් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් මට මේක බීට් කරලා ඉවර වෙනකොට විනාඩි 7ක් විතර වගේ ගිහිල්ලා තිබුණා. ඉතින් මේක හරියම ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. ඔයාට මේක නිකන් ගොඩක් ලික්විඩ් ගතියට තියෙනවා. ටික වෙලාවක් බීට් කරනකොට ඒක හරියන්නේ නැහැ වගේ දැනෙන්න පුළුවන්. ඒත් එහෙම නැහැ. ඒක හරියනවා. සාමාන්‍ය විනාඩි 5-7ත් අතර කාලයක් යනවා. කොහොමත් මේක හරි පදමට එන්න. ඉතින් ඉවසීමෙන් ඔයා ඒ වෙලාව බීට් කරගන්න ඕනේ මේක. දැන් මගේ බැටර් එක හරි වගේ මට තේරෙනවා. අපි බලමු. ඔව් මෙන්න මේ වගේ පදමක් තමයි එන්න ඕනේ. මෙන්න මේ වගේ උල වගේ හිටින පදමට ආවහම ඔයාට පුළුවන් මේකට කලරින් එකතු කරගන්න. ඉතින් මම එකතු කරලා ලික්විඩ් කලරින් ඩ්‍රොප් 2ක් වගේ දාලා මේ වගේ මම ගොඩාක් ලයිට් කලර් විදිහට තමයි මේක හදාගන්නේ. මොකද මට තදට මම කැමති නැහැ තද පාටට. මම ගොඩාක් අඩුවෙන් තමයි කලරින් යූස් කරේ. දැන් මේ විදිහට මම ඒක ආය හයි ස්පීඩ් දාලා හොඳට කලර් එක මේකට මික්ස් වෙන්න බීට් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් බැටර් එක තියෙන්නේ. දැන් මගේ බැටර් එක කම්ප්ලීට්ලි හරි. දැන් ඉතින් මේක බේක් කරන්න තමයි තියෙන්නේ. බේක් කරන්න ඉස්සෙල්ලා අපි මේක පයිප් කරගන්න ඕනේ. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ බැටර් එක පයිප් කරගන්න ඉස්සෙල්ලා ඔය oven එකට දාන ට්‍රේ එක කොහොමද සෙට් කරගන්නේ කියලා. මමගේ oven එකේ ට්‍රේ එක මෙන්න මේ විදිහට අරගෙන ඒකට හරියන ප්‍රමාණයට බේකින් පේපර් එකක් කපා ගන්නවා. ඊට පස්සේ මම මේක පොඩක් මේ විදිහට පොඩි කරගන්නවා. මේ විදිහට පොඩි කරලා ඉතර ගන්නවා. එතකොට ඔයගේ කීසස් ටික මේකෙන් ගලව ගන්න හරිම ලේසි. දැන් මේකේ මේ කොන්වල පොඩක් වගේ බැටර් එකකින් පොඩක් හරි බටර් පොඩක් හරි ඇප්ලයි කරලා මම බටර් එකකින් චුට්ටක් ගා ගන්නවා. ගාලා මේ බේකින් පේපර් එක මේකට හොඳට තියලා අලව ගන්න ඕනේ. දැන් මගේ බේකින් ට්‍රේ එක හරි. දැන් මම ඔයගලන්ට කියලා දෙන්නම්. පයිපින් බෑග් එකට කොහොමද හරියටම ඔයගේ බැටර් එක දාගන්නේ කියලා. මම මෙන්න මේ වගේ කෝප්පයක් ගන්නවා ටිකක් ලොකු. ඒ වගේම ලාර්ජ් සයිස් එකේ පයිපින් බෑග් එකකුත් ගන්නවා. මම අද යූස් කරන මෙන්න මේ නොසල් එක. මේක 853 නම්බර් එක තියෙන නොසල් එක. මම මුලින්ම පයිපින් බෑග් එකේ යට හරියෙන් පොඩක් ඇලේට මෙන්න මේ විදිහට ඇන්ගල් කරලා කපා ගන්නවා. ඊට පස්සේ පයිපින් බෑග් එක මෙන්න මේ කෝප්ප ඇතුලට දාගන්න ඕනේ. මේ විදිහට දාලා දැන් ඔයාලට පුළුවන් මේකට ඔයාගේ බැටර් එක දාගන්න. මේක මේ විදිහට ඔයාගේ බැටර් එක
පයිපින් බෑග් එකට දාගන්න එක හරියම ලේසියි. හැලෙන්නේ නැතුව අර පරිස්සමට මේක දාගන්න පුළුවන්. හරි දැන් අපි කීසස් ටික පයිප් කරගන්න යන්නේ. මෙන්න මේ විදිහට ඔයා පයිප් කරගන්න ඕනේ. ඉතින් පයිප් කරලා ඉවරනාට පස්සේ ඔයා කීසස් ටික oven එකේ මැද රැක් එකට දාලා සෙල්සියස් අංශක 100ට පැය එකමාරක් ඒ කියන්නේ විනාඩි 90ක් බේක් කරගන්න ඕනි. ඉතින් තව දෙයක් තමයි බේක් කරාට පස්සේ oven එකෙන් එළියට ගන්න එපා මේ කීසස් ටික. තවත් විනාඩි 30ත් 45ත් අතර කාලයක් මේ කීසස් ටික oven එක ඇතුළෙම completely cool වෙන්න දෙන්න. එතකොට තමයි මේ කීසස් වල ක්‍රන්චි ගතිය එහෙම හොඳට එන්නේ. ඉතින් මෙන්න මේ වගේ බලන්න එක හොඳට කුඩු වෙනවා. ඇතුලේ අර ගමී ගතියක්, කට ඇලෙන ගතියක් කිසිම දෙයක් නැහැ. මේක කටට දාගත්තාම හොඳට දිය වෙනවා. ඉතින් ආයි පාරක් මම ආදරෙන් ඉල්ලනවා යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. bye bye.